වෙල කියවට සතු ගන්න නෙමෙයි අපේ ගම්මානේ. අපේ මුතුන් මිත්තු ඉන්නපු ගම්මානේ තියෙන දානිගල. දානිගල ඉඳන් මේ ගල්ගේ මේ කැලේ බලල් තියනවා ඇවිල්ලා ගල් ගහවක් අපි කට්ටියක තියෙන ගල් ගහක් හොයදී හම්බෙන්නේ කියලා. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා පවුල් හතක් පරිංචි වෙලා තියෙන මේ ගල්ගේ. ඒ පරිංචි වෙන්න හේතු වුණේ ගිනාගල් රාය බන්න කල්ලා අපේ ගම්මානේ හැන්දලා ගම්මානේ සම්පූර්ණ වතුරට යට වුණා. යට වෙන කන්දලා අපේ කට්ටිය ඒ තව ඉදිරි පරම්පරාවෙදී සත්තුකින් හිරිහැර වෙනවා කියලා. ඊට පස්සේ තමයි අපේ සීයලා ඇත්තලා මෙතනට ඇවිල්ලා පවුල් හතක් ඇවිල්ලා පරිංචි වුණේ. මේකේ පවුල් හතක් හිටියා. මෙතන ඉඳගෙන පල්ලෙහාට හේන් කැපුවා. ඒ හේන් කපාගෙන බඩේරුම් කරකම අගගෙන තමයි හේන් කැපුවේ. ඒ හේන් කපාගෙන ගියේ ඉඩම් වල තමයි අපි දැනට අපේ පරණ ඉඩම් තියෙන්නේ ඒවා තමයි. හැබැයි මෙතන ඉඳපු කට්ටියට ගිනගල වැය බැඳලා පස්සේ ඇවිල්ලා ඉහළ තියෙන ඉඩම් ප්‍රමාණයක් දෙන්නම් කියලා. සුඹුරු ඉඩම්. හැබැයි අපේ කට්ටිය එපා කියලා දෙනවා. ඒ එපා කියන්නේ හේතු වෙන්නේ ඒගොල්ලෝ හිතල් තියෙනවා ඉදිරි පරම්පරාවෙදී අපේ කට්ටිය අපේ සහේ කට්ටිය අපේ පරම්පරාව නැති වෙනවා කියලා. සංස්කෘතිය වෙනස් වෙනවා කියලා. ඔව්. අපිත් ඒ වගේ ටාමකට ගියා නම් ඔයගොල්ලෝ වගේම තමයි අපිත් කාර්යසමස්තයක් ගහගෙන තමයි ඉන්නේ. අද මේ වගේ පොරොව පෙටියක් කරේ දාගෙන ඉන්නේ. ඒගොල්ලෝ ඒක දැනගත්තා. ඊට පස්සේ අපිට මෙහෙම හොඳයි අපි කැලේ අලවරිගම කාලා අපි කැලේ මස් වරිගේ පැණිවරිගම කාලා අපි කැලේ අවුරුදු කැලේක මේ අපි ඉන්නේ. ඒ අවුරුදු ගට්ටියත් අපට ආරසකේ ගන්න ඕනයි කියලා ඉඩම් එපා කියලා මේකම පදිංචි වෙලා ඉඳලා තියෙනවා. ඒ නිකන් තමයි මේක. හැබැයි මේකේ සත්තු සර්පේ එන්නේ නැති විදිහට අපි දැන්ටත් ඒ බෙහෙත් වර්ග තමයි පාවිච්චි කරන්නේ. කැලේ කොළ පොතු අරගෙන වණෙන් කොටලා වටේ දැම්මට පස්සේ සතේ සර්පේ කායි මාස 6-7කට එන්නේ නැහැ මේකත්. දැන්ටත් මේකේ සතු සර්පේ නැහැ.